Hi guys කොහමද අදත් අරගෙන ආපු සුපිරි vlog එක. ඉතින් දන්නවා ඇති මේක අපේ දෙවෙනි vlog එක. අද වැඩේ වෙන්නේ මෙන්න මේ විදිහට. අපි ලෑස්ති වෙලා ඉන්නවා තංගල්ල යන්න. බින්න තාම මිරිස් වත්තේ, ඒ කියන්නේ බෙලියත්තේ. ඊට ඉස්සෙල්ලා අපි චූටි දේවල් ටිකක් කරනවා. කුස්සිය වැඩේ වෙන ගමන් තියෙන්නේ. අපි අම්බාච්චාරුවක් හදලා ඒකෙන් මතක ඇති RN fantasy boy එක තව එක්කෙනෙක් ගන්න හිතාගෙන ඉන්න ඒ විදිහන්නේ. ඉතින් අපි දෙන්නත් එක්ක අච්චාරුවක් හදලා ඒක try කරන්න සූදානම් වෙලා ඉන්න එක challenge එකක් විදිහට තමයි try කරන්නේ. ඉතින් අපි තංගල්ලෙත් යන සූදානම් වෙලා ඉන්නවා එහෙදි. අපිත් ඉතින් හැමදාම වැඩේ වෙන්නේ අපි තංගල්ලෙත් ගිහින් කීපයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔප්පා මං තෙල් එක තියුවා රත් වෙන්නේ නැහැ මේ වෙලා. මේ ඉතින් ඔයාලට පේනවද දන්නේ නැහැ. ඔව්. ඇත්තටම කිව්වොත් මේ ආන ලොකු විලාට අඹ ගහක තිබිච්ච චූටි තිත්ත ගැටයක්. හරිද? මේකෙන් තමයි අපි අච්චාරු හදන්නේ. මොන වගේ රහක් තියෙයිද දන්නේ. බලමු. හරි හා. තව චුට්ටකින් හම්බෙමු. හරි එන්න හොනම් යාළුවෝ අද මේ මමයි SL Cube Blaster පොඩි vlog එකක් කරන්න තීරණය කරා. ඒකේ මුලින්ම තිත්ත ගැටයකින් විලාට ලොකු අඹ ගෙඩියක ලොකු අඹ ගෙඩි හැදෙන ගහක චූටි තිත්ත ගැටයකින් හදන අඹාච්චාරුවකුයි පපඩනු කන චැලෙන්ජ් එකක් තමයි අද තියෙන්නේ. කුස්සිය වැඩ ටික වෙනවා. මේ අපේ SL Cube Blaster මේ පපඩම් බදිනු. පේනොත් දන්නේ මේ පපඩ. එතකොට මේ මම තමයි මේ අඹ ගෙඩිය සුද්ධ කරගෙන හිටියේ. එහෙනම් අපි ලස්සන වීඩියෝ එකක් ලස්සන චැලෙන්ජ් එකකින් හමු වෙමු. Bye. අපි දෙන්නගම channel එකට දාන vlog එකක් වුණාට මම තමයි වීඩියෝ කරන්නේ. ඒකෙන් මට එයාගේ RN fantasy boy එකේ channel එකෙත් මට වීඩියෝ කරන්න ලබා දීපගෙන මම හදපිරි ස්තුතිය පුද කරනවා ඒ RN fantasy boyට. ඒකේ මේ මමනේ ඉතින් දෙන්නගම vlog එක වීඩියෝ කරන්නේ. ඔව් ඒක ඇත්ත. ඔව් මෙයාට ස්තුතියි. මේ අඹ ගෙඩිය පොතු ගහ ගන්න බැරුව ගාටනවා. අනේ ඉතින් හරි එහෙනම් අපි තව කට යන්න එහෙනම් හරි එහෙනම් අපි තව ටිකකින් හම්බෙමු. ඉතින් යාළුවනේ මේ බා මේක කරලි ඉවරයි. පේනවනේ? තියෙනවා. කොරාට කනවා. හරි එහෙනම් දැන් තියෙන්නේ ගම් මිරිස් කෑලි මිරිස් දාන්න දිය ඔක්කොම ටික දාලා කැලරි දාන්න මම යන්නේ සිව්ගා රේන්ජ් එකක් ඉඳ අපිට ඕන රහට මේක හැදෙන්නේ. අපි කැමති නැති රහට. ඉතින් පදමට නෙමෙයි අපි මේක මේ පාර හදන්නේ. ඒ සීනි වැඩි කරන්න එපා කොහොමද සීනි ඇදලා වෙනස් විදියකට. මිරිස් දෙන්න. ඔන්න යාළුවනේ මේ පිස්සා කෑලි මිරිස් දාන්නත් හදනවා කන්න බැරි වෙන්න ඕනේ කියලා. කවන්නේ. මේක කොවන් දිනන්න නෙවන අපිට. ඔව් චැලෙන්ජ් එකක් නේද මේක හරියට දෙකට බෙදා ගන්නවා. මේක අපිට ඕන විදිහට නෙමෙයි හැදෙන්නේ. මේක චැලෙන්ජ් එකක්. අයින්ද අපි කැමති විදිහට නෙමෙයි. අපි කැමති නැති විදිහට අපි මේක හදමු. ඊට පස්සේ ගම් මිරිස් දෙන්න. කන්න බැරිුණොත් ඉවරයි. හොඳේ. ඒ තිති චැලෙන්ජ් එකකින් කන්නත් වෙනවා. මේ අපි පපඩම් හදලා තියෙන්නේ. පපඩම් පේන්නේ කළුවර. ඕම් බලන්න කරන්ට් එක ලස්සනට ඇලෙන ආකාරය මොන වගේ කෑවක් හැදෙයිද? සීනව වැඩි ගිනියක්. මොමෝ සීනි. how sad වෙනවා සීනි. ඉතින් අපි පපඩ කරගෙන යන ගමන් ඉන්නේ. එහෙනම් යාළුවනේ චැලෙන්ජ් එක පටන් ගන්න හදන්නේ. මෙන්න තියෙනවා මේක. මුලින්ම අපි පපඩමක් කනවා. කාලා මේක බේව කරන්න ඕන. අපේ මනිද්දක් ඉන්නවා. එයා 1 2 3 කියනකොට අපි වැඩේ පටන් ගන්නවා. 1 කියනවා. 1 2 3
වතුරේ කොක්කම් බොන්න ඕනේ. හරි ඉතින් ඔන්න අමාරුවෙන් හරි කොහොම හරි ගෑවා ඉන්න බෑ තාම ඕගොල්ලෝ දාලා මේක දාපු තරම් අඹ එක වගේ දෙතුනක් විතර සීනි දෑවා. ඕගොල්ලෝ දැක්කනේ නේ. අප්පෝ. හරි දැන් තරගේ දින්නෙක් කියනවා මට 1500ක් හම්බ වෙනවා. ඉතින් මෙයා හාව පයින් ලෑස්ති 1000ක් හාව පයින් තමයි යන්නේ. ඉතින් අපි මෙතන අස් කරගෙන හම්බෙමු. හරි ඉතින් ඔන්න මේ හාව පැනල විතරක් මදි. අපි දෙන වාක්‍ය යටතේ රචනාවක් දෙනවා. ඒ කියන්නේ අපි වාක්‍ය අපි මේකක් කියනවා. අනේ කවරයි. වාක්‍ය පහක් කියන්න ඕන. හරිද? ඉතින් දැන් මෙයා ඉස්සෙල්ලා හාව පයින් යන 10 සැරයක් එහෙනම් අරගෙන 1 2 3 1 3 7 5 8 10 හරි. දැන් මලින් දෙයක් වාක්‍යයක් දෙයි. ඒක යටතේ නෑ. මාතෘකාවක් දෙයි. ඒක යටතේ වාක්‍ය පහක් කිය. කිය. ඔයා ගැන රහස් කියන්න. අක්කේ. මං ගැන රහස්. මං හලාට වීඩියෝ බලන්න ෆෝන් එකේ. ඒව නැපිට දාන්න. කවුද? දෙයියා දාන්නෝද? දෙයියා YouTube channel එකක් කෙනා. අන්න එයාගේ වීඩියෝ තමයි මම බලන්නේ. මේක රහසක් නෙවෙයිනේ. ඒක රහසක් තමයි. ඒක රහසක්. ඔයාලනේ මම බලන්නේ. තාම එක වාක්‍යයක් කිව්වේ. මම ලේවලට බය. ඊයා. අනේ නේ. ඔක අපි දැන් නගේ කරේ. ඊට පස්සේ ඔයා ගෑනු කෙනෙක් වගේ. මම ළඟට ඔයාලට ගහනවා. ඒ ඔයානේ. ඔයාලා නපුන්සකයා වගේ ඉන්නකම වගේ. බලන්න ගයිස් ආරෙන් ෆැන්ටසි බෝයි චෝ ගිහිල්ලා. රැට මම හීනෙන් බය වෙනවා. තව එකක්. ඒවත් දෙනවා. ඒ අනිත් එක මම එස්එල් ක්‍රියු බ්ලාස්ට්ත් එක්ක සාමිව ඉතින් මම උඩට කැමති නෑ. හරි ඉවරයි. thank you bye. නාත විරාත. ඔන්න ඉතින් චැලෙන්ජ් එක තව දවසක challenge එකකින් එන්න මම මේක පහදන්න බෑ. ඒක හොරයි වතුර කිව්වනේ Taman දින්නනේ. ඉතින් ඔන්න අද චැලෙන්ජ් එක ඒ විදිහට ඉවර වෙනවා. ඉතින් අපි තවත් මේ වගේ සුපර් ෆුඩ් චැලෙන්ජ් එකකින් හම්බ වෙනකම් මගේ යාළුවෝ හැමෝටම bye. යාළුවනේ අනිවාර්යෙන් subscribe කරන්න ඕන. මට ඒක ඔයගොල්ලන්ට කියන්න අමතක වුණා. RN Fantasy Boy and SL Cube Blaster please subscribe. අනිවාර්යෙන් subscribe කරන්න. හරිද? RN Fantasy Boy and SL Cube Blaster ඕගොල්ලෝ හින්දා තමයි අපි පවතින්නේ. bye. ගොඩක් ස්තුතියි. challenge. සෝරි ගයිස් අපිට අද තංගල් යන්නේ නැහැ. වෙන දවසක තංගල් යන vlog එකක් අනිවාර්යෙන් ගේන්න.